ආයුබෝවන් සුබ දවසක්. අද අප මොඩියුල් අංක 2 ඉගැන්වීමේ ක්‍රමවේදවලට අදාළව දෙවන කොටසයි සාකච්ඡා කරනු ලබන්නේ. මෙහිදී අපි ඉගෙනුම් න්‍යායන්, ප්‍රවේශ ක්‍රම, උපාය මාර්ග සහ ක්‍රම ශිල්ප හා ක්‍රියාකාරකම් ආදිය පිළිබඳ සාකච්ඡා කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මගින් ලබා දී ඇති මූලාශ්‍ර උපයෝගී කරගනිමින් තමයි මේ සාකච්ඡාව ඉදිරියට මෙහෙයවනු ලබන්නේ. මෙහිදී අපි ප්‍රධාන ඉගෙනුම් න්‍යායන් 6ක් පිළිබඳව සහ පන්ති කාමර භාවිතයන් පිළිබඳව සාකච්ඡා කරනු ලබනවා. මෙහි පළමු න්‍යාය වශයෙන් අපි චර්යාවාදී ඉගෙනුම් න්‍යාය පිළිබඳව සාකච්ඡා කරමු. මේ න්‍යායට අනුව ඉගෙනීම කියන්නේ බාහිර උත්තේජක වලට දක්වන ප්‍රතිචාර හේතුවෙන් පුද්ගලයාගේ බාහිර හැසිරීමේ ඇතිවන නිරීක්ෂණය කළ හැකි වෙනස්කම්. මෙහිදී ත්‍යාග, ප්‍රශංසා වගේ ධනාත්මක උත්තේජන සහ දඬුවම්, අකමැති දෑ ඉවත් කිරීම, කැමති දෑ ඉවත් කිරීම වගේ හැසිරීම් හැඩගැස්වීම් සිදු කරනු ලබනවා. මෙම ඉගෙනුම් න්‍යායන් ඉදිරිපත් කරපු ප්‍රමුඛ පෙළේ දාර්ශනිකයින් ලෙස B.F. ස්කිනර්, ජෝන් බී වෙස්ටන්, අයිවන් පවුලෝ වගේ අයව අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේවා ඇත්තටම පන්ති කාමරයේදී අපිට භාවිතා කරන්න පුළුවන් අවස්ථා කිහිපයක් හම්බ වෙනවා. මෙහිදී නිවැරදි පිළිතුරු හෝ යහපත් හැසිරීම සඳහා ක්ෂණික ත්‍යාග ලකුණු හෝ ප්‍රශංසා ලබා දීම ධනාත්මක උත්තේජන විදිහට අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම සංකීර්ණ විශේෂ කරුණු කුඩා කොටස් වලට කඩලා ක්‍රමානුකූලව පුහුණු කරවීමත් මෙහිදී අපිට භාවිතා කරන්න පුළුවන් අවස්ථාවක් විදිහට දක්වන්න පුළුවන්. දෙවන න්‍යාය වන්නේ ප්‍රජානන ඉගෙනුම් න්‍යාය. මෙහිදී ඉගෙනීම කියන්නේ බාහිර හැසිරීම වෙනස් වීමක් විතරක් නෙමේ, මොළය තුල සිදුවන අභ්‍යන්තර තොරතුරු සැකසීමේ ක්‍රියාවලියක් විදිහට සලකනු ලබනවා. මතකය, අවධානය, චින්තනය සහ ගැටලු විසඳීම මෙයට අයත් වෙනවා. මිනිසුන් මනස පරිගණකයේ ක්‍රියාකාරීත්වයට සමාන කරලා දක්වනවා. මේ පිළිබඳව ඉදිරිපත් කරපු දාර්ශනිකයන් විදිහට අපිට දක්වන්න පුළුවන් ජින් පියාජේ සහ ජෙරම් බර්නර්. මේ න්‍යායන් පන්ති කාමරය තුළදී අපිට ශිෂ්‍යයාගේ පූර්ව දැනුම හඳුනාගෙන ඒ මත නව දැනුම ගොඩනැගීමට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම විෂය කරුණු තාර්කිකව සහ සරල තැන සිට සංකීර්ණ තැන දක්වා පෙළ ගැස්වීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම සංකල්ප සිතියම්, රූප සටහන් සහ ප්‍රස්තාර භාවිතා කරලා මතකයේ ශක්තිමත් කිරීම සිදු කරන්න පුළුවන්. තුන්වන න්‍යාය විදිහට සමාජ ඉගෙනුම් න්‍යාය දක්වන්න පුළුවන්. මෙහි අදහස හා අන්තර්ගතය වන්නේ පුද්ගලයෙක් වඩාත්ම සාර්ථකව ඉගෙන ගන්නේ සමාජීය වටපිටාවක අන් අයගේ හැසිරීම නිරීක්ෂණය කිරීම, අනුකරණය කිරීම සහ ආදර්ශයට ගැනීම මගින්. මෙහිදී මෙම න්‍යායන් ඉදිරිපත් කරපු දාර්ශනිකය විදිහට ඇල්බර්ට් බාන්දුරා හඳුන්වා දෙන්න පුළුවන්. මෙය අපිට පන්ති කාමරයේදී භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ ආකාරවලින්. එකක් තමයි ගුරුවරයා පන්ති කාමරය තුළ යහපත් sannivedanaya සහ ගැටලු විසඳීම් පිළිබඳ ජීවමාන ආදර්ශයක් වීම. දෙවැන්න සමකාලීන කණ්ඩායම් ඉගෙනුම සහ සහයෝගීතා ඉගෙනුම් භාවිතා කිරීම. තුන විදිහට සාර්ථක චරිත හෝ ආදර්ශවත් සිදුවීම් ඇසුරින් පාඩම් සැලසුම් කිරීම. හතරවන න්‍යාය වශයෙන් අපිට ගන්න පුළුවන් නිර්මාණී ඉගෙනුම් න්‍යාය. මෙහි අදහස විදිහට අපිට ගන්න පුළුවන් ශිෂ්‍යයා කියන්නේ නිෂ්ක්‍රීයව දැනුම ලබන්නෙක් නෙමේ.
ඔවුන් තමන්ගේ ලබන අත්දැකීම් හා පරිසරය සමග කරන අන්තර් ක්‍රියා ඇසුරෙන් තමන්ගේ දැනුම ක්‍රියාකාරීව නිර්මාණය කරගන්නවා. මෙම න්‍යායන් ඉදිරිපත් කරපු දාර්ශනිකයන් විදිහට ලියව් විගොස්කි සහ ජීන් පියාජේ හඳුන්වා දෙන්න පුළුවන්. මේවා අපිට පන්ති කාමරයේදී ප්‍රායෝගිකව මෙන්න මේ අවස්ථාවලදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. එක ගැටලු මත පදනම් වූ ඉගෙනුම problem based learning සහ සොයා යාමේ ඉගෙනුම discovery learning ප්‍රවර්ධනය කිරීම සඳහා. ඒ වගේම සිසුන්ට ස්වාධීනව අත්හදා බැලීම සහ ගවේෂණය කිරීමට අවස්ථාව ලබා දීම. ඒ වගේම ගුරුවරයා පහසුකම් සපයන්නෙක් ලෙස කටයුතු කරමින් ශිෂ්‍යයාට අවශ්‍ය අත්වැල සැපයීම දක්වන්න පුළුවන්. මීළඟ න්‍යාය වශයෙන් අපිට මානවවාදී ඉගෙනුම් න්‍යාය හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී මූලික අවධානය යොමු වෙන්නේ ශිෂ්‍යයාගේ සමස්ත පෞරුෂ වර්ධනය කෙරෙහි ඉගෙනීමේ පුද්ගලයාගේ හැඟීම්, ස්වයං අභිප්‍රේරණය සහ මානසික අවශ්‍යතා වැදගත් වෙනවා. මෙහි දාර්ශනිකයින් ලෙස මේවා ඉදිරිපත් කරපු කාල් ජෝර්ජ් සහ ඒබ්‍රම් මාස්ලෝ හඳුන්වා දෙන්න පුළුවන්. මෙම න්‍යායන් පන්ති කාමරය තුල භාවිතා කරනකොට අපිට පුළුවන් භීතියෙන් හා පීඩනයෙන් තොර සුරක්ෂිත පන්ති කාමර වටපිටාවක් නිර්මාණය කිරීමට, ඒ වගේම සිසුන්ට තමා ඉගෙනුම් විෂයන් හෝ ක්‍රියාකාරකම් තෝරා ගැනීමට යම් නිදහසක් ලබා දීම, ඒ වගේම සිසුන්ගේ ආත්ම අභිමානය හා චිත්ත වේගීය වර්ධනය අගය කිරීම දක්වන්න පුළුවන්. අවසාන වශයෙන් සම්බන්ධක ඉගෙනුම් න්‍යාය ගැන සාකච්ඡා කරමු. ඩිජිටල් යුගයකට ගැලපෙන නවතම න්‍යායක් විදිහට මෙය දක්වන්න පුළුවන්. මෙයට අනුව දැනුම පවතින්නේ තනි පුද්ගලයෙක් මත තුල නොමේ විවිධ ඩිජිටල් මෙවලම්, ජාල, දත්ත සමූහයන් සහ පුද්ගල සබඳතා පුරා විසිරී තියෙනවා. ඉගෙනීම කියන්නේ එම තොරතුරු මූලාශ්‍ර එකිනෙකට සම්බන්ධ කිරීමේ කලාවක්. එතකොට මේ පිළිබඳව ඉදිරිපත් කරපු දාර්ශනිකයන් විදිහට අපිට ජෝර්ජ් සීමන්ස් සහ ස්ටෙපන් ඩ්‍රවුන්ස් හඳුන්වා දෙන්න පුළුවන්. මේවා පන්ති කාමරයේ භාවිතා කරන්න පුළුවන් අවස්ථාව තමයි අන්තර්ජාලය, අධ්‍යාපනික ඇප්ලිකේෂන් සහ ඩිජිටල් තාක්ෂණය පාඩම් සඳහා බද්ධ කිරීම දක්වන්න පුළුවන්. ඒ වගේම විවිධ තොරතුරු මූලාශ්‍ර සොයා යාම, ඒවායේ නිවැරදිභාවය තක්සේරු කිරීම සහ ඒවා විශ්ලේෂණය කිරීමට සිසුන් පුහුණු කිරීම දක්වන්න පුළුවන්. ඒ වගේම සමාජ මාධ්‍ය හෝ වෙනත් ඩිජිටල් අවකාශ හරහා දැනුම බෙදා හදා ගැනීම දක්වන්න පුළුවන් මේ න්‍යායයි භාවිතා කරන අවස්ථා විදිහට. මෙම න්‍යායන් පන්ති කාමරය තුල සාර්ථකව භාවිතා කිරීමට නම් ගුරුවරයා සතුව පරාවර්තන ඉගෙනුම් කුසලතා තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමා තෝරාගත් න්‍යාය හෝ ක්‍රමවේදය සිසුන්ට ගැළපේදැයි නිරන්තරයෙන්ම සොයන් නැගීමකට ලක් කිරීමක් කරන්න ඕනේ. ඒ වගේම සිසුන්ගේ ප්‍රගතිය මැන බැලීමට හැඩගැස්වීමේ හෝ සමස්ත නිමැවුම් ඇගීම නිවැරදිව මිශ්‍ර කර භාවිතා කර යුතු වෙනවා. ඔබ මේ දිනවලදී සැලසුම් කරන ඉදිරි පාඩම් මාලාවන් හෝ ඉගෙනුම් ක්‍රියාකාරකම් සඳහා වඩා උචිත වෙන්නේ කුමන න්‍යායද කියලා ඔබට දැන් සිතන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි මේ න්‍යායන් 6ම විවිධ අවස්ථාවලදී අපිට භාවිතා කරන්න
අවස්ථාව උදා වෙනවා පන්ති කාමරයේදී. ඉතින් මේ න්‍යායන් භාවිතා කරලා ඔයාලගේ ඉදිරි ඉගැන්වීමේ කටයුතු සාර්ථක කරගන්න ලැබෙන්න කියලා අපි මේ සාකච්ඡාව අද මෙතනින් සමාප්ත කරනවා. ඉතිරි කොටස් සමගද සම්බන්ධ වෙන්න ලෙස ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම concept by සංකමාලි අපේ YouTube නාලිකාව subscribe කරන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.